මේ ඉන්නේ උතුරු ආසියාවේ සහ යුරෝපයේ ජීවත් වන රතුලේන. එයා වසන්ත කාලේ බොහොම වැදගත් වැඩකට තමයි මේ සූදානම් වෙන්නේ. බෙනේ ඇතුළට යන එයා මේ සූදානම් වෙන්නේ එයාගේ පැටව බිහි කරන්න. මෙන්න මේ විදිහට තමයි ලේන් පැටව බිහි වෙන්නේ. වෙනත් සතුන් වගේ ඔළුව පැත්තෙන් නෙමෙයි ලේන් පැටව නැට්ට පැත්තෙන් තමයි බිහි වෙන්නේ. පැටව 4 දෙනාම දාන්න පැය 4ක වගේ කාලයක් යනවා. මේ පැටවුන්ට උපතින්ම තනපුඩු හොයාගන්න දැනුමක් තියෙනවා. සති 6ක් විදිහට එයාලට කිරි වලින් විතරක් තමයි මේ විදිහට ජීවත් වෙන්න වෙන්නේ. ඊට පස්සේ එයාලා බොහොම ඉක්මනින් ලොකු වෙලා ඒගොල්ලන්ගේ බෙනේ අතහැරලා යනවා.